ඒ චාමර අපි මේ ඉන්නේ කොහෙද බං? මං හිතන්නේ අපි ඉන්නේ කොහෙවත් නැති තැනක. අපි මේ ඉන්නේ පොළොවේද? අයියෝ පොළොව කියලා හිතන එකත් හිතක් විතරයි. මේ ඒක නෙමෙයි මට හිතෙනවා අපි දෙන්න ඉන්නේ මේ හීනයක් ඇතුලේ කියලා. නෑ හීන කියන දේත් හීනේ ඇතුලේ තියෙනවා. එතකොට අපි කොහොමද මේකෙන් අවදි වෙන්නේ? අයියෝ අවදි වීම කියලා එකක් නෑ. අවදි වෙන්න ස්විච් එකක් නෑ. මට නම් තේරෙන්නේ නෑ. අනේ මන් දන්නේ නෑ. අනේ මන් දන්නේ නෑ. කාලේ ගියාද කියලා දන්නේත් නෑ. දැන් අපි සෑහෙන වෙලාවක් මෙතනනේ. කාලය කියන්නේ අපි හිතලා හදාගත්ත දෙයක්. එහෙනම් ඊයේ කියලා එකක් නැද්ද එතකොට? ඊයේ කියන්නේ අද කියන්නේ එකම මොහොත. මේ ඒක නෙමෙයි චාමර. මේ ලෝකය කියන එක ඇත්තක්ද බං? යෝ චානුක ලෝකය කියන්නේ අපිට පේන හීනයක්. එතකොට අපි කවුද බං? අපි තමයි ඒ හීනෙට වැරදිලා ආපු චරිත. මේ මට හිතෙනවා අපි මේ කතා කරන වචනත් බොරුවක් කියලා. වචන කියන්නේ හුලකට ආපු අදහස් විතරයි. එතකොට මේ අපේ ඔළුව වලට එන අදහස් කියන්නේ බොරුවක්ද? එහෙම එකක් එතකොට අපේ ඔළුවේ නැද්ද? එහෙම කියන්නේ හිතේ දුවන වෙන අදහසක් අනේ. අනේ වන්දචාම මට මම කවුද කියලාත් අමතකයි. ඔයාට විතරක් නෙවෙයි මටම අමතකයි. එතකොට ඔයා කියන විදිහට නම් අපි දෙන්නම එක්කෙනෙක්ද? නෑ මම හිතන්නේ ඔය එක්කෙනෙක්වත් නෙවෙයි. මේ හැමදේම මාපෑමක්ද චාමර? අයියෝ චානුක එහෙම කියලා කියන එකත් එහෙම එකක් නෙවෙයි. මං හිතන්නේ මගේ ඔළුව නිදහස් වුණා. මං හිතන්නේ නිදහස් වීම කියන්නේ හිතක් තේරුම් ගන්න. කවුරු හරි අපි දිහා බලන් ඉන්නවද චාමර? ඇයි මේ ඔක්කොම නිශ්ශබ්ද වුනේ? ඔව් දැක්කේ නැද්ද? කැමරා එකක් තියෙනවා. එතකොට අපි කාටද මේක කියන්නේ දැන්? අපිව බලන අයට අර බලන් ඉන්නේ. අනේ මන් දන්නේ නැහැ චාමර. අපි ඉන්නේ කොහෙද කියලා දන්නේවත් නැහැ අපි හරියට. ඉන්නේ කොහෙද දන්නේත් නැහැ. ඒ කතා කරන එක නවත්තන්නෙත් නැහැ අපි. මට ඇති දැන් මේ දැන් සෑහෙන වෙලාවක වැඩක් කරේ.